තවත් අලුත් දවසක්. ජීවිතේ මේ ගෙවෙන්නේ ගත වෙන මේ දවස් ඇතුලේ සාමකාමී බව හොයාගන්න පුළුවන් වෙන එක තරම් නැත්නම් පීස්ෆුල් වයිබ් එකක් කන්ටිනියු කරන්න ලැබෙන එක තරම් වෙන මොනවත්ම වැදගත් නෑ කියලා හිතෙන කාලයක්. අපි ඉන්නේ සතුටින්ද දුකෙන්ද එහෙමත් නැත්නම් සැනසීමෙන්ද පීඩනයෙන්ද මේ කොහොම වුණත් කැලෙන්ඩරේ දවස් එකින් එක ගත වෙලා යනවා. මොනදේ කොහොම වුණත් කාලය ගත වෙන එක නම් ඉතින් නතර වෙන්නේ නැහැනේ. වෙලාවකට ජීවිතේ හරියට උත්තර හොයන්න අමාරු ප්‍රශ්න පත්තරයක් වගේ එහෙමත් නැත්නම් ප්‍රහේලිකාවක් වගේ කියලා දැනෙන දවස් අපි හැමෝටම ජීවිතේදී හම්බ වෙනවා. තවත් සමහර කාල තියෙනවා ගෙවන්න කොයි තරම් අසීරු වුණත් අපිට සමහර දේවල් කාලයට විසඳන්න ඉඩ දීලා නිශ්ශබ්දව බලන් ඉන්න වෙන. එතකොට දවස් ගත වෙන්නේ හරි හිමින් වගේ. ලොකු පීඩනයකින් ගත කරන්න වෙන දවස් අපි හැමෝගෙම ජීවිතවල තිබිලත් ඇති ඉස්සරහටත් හම්බ වෙයි. ජීවිතේ ඉතින් එහෙම තමයි. කොයි තරම් පීඩනයක් මැද වුණත් ඒ ගෙවෙන දවස්වලට පීස්ෆුල් වයිබ් එකක් මෘදු බවක් එකතු කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඒක කරන්න පුළුවන් අපිටම තමයි. රිලැක්ස් වෙන්න, ස්ට්‍රෙස් එක අඩු කරගන්න 100% බැරි වුණත් ඒ වගේ කාලෙක යම් දුරකට ඒක මැනේජ් කරගන්න අපිට පුළුවන්. සමහර විට ඒ හිතන්නේවත් නැති තරම් චූටි ඇක්ටිවිටීස් වලින් වෙන්න පුළුවන්. සමහර දේවල් හරියට තෙරපි එකක් වගේ. අපිව රිලැක්ස් කරන්න හේතු වෙන. වේටින් වෙලාවකට ඒක හරි අසීරු දෙයක් තමයි. විශේෂයෙන්ම අවසානයේ ලැබෙන්න ඉඩ තියෙන පණිවිඩය අවිනිශ්චිත බවින් පිරීලා තියෙනකොට. ඒත් අපි ජීවිතේට මුහුණ දිය යුතුමයි. ඒකයි ඒ ගෙවෙන කාලය රිලැක්ස් කරගන්න හේතු වෙන පුංචිම පුංචි දෙයක වුණත් විශේෂත්වය වැඩි. සාමකාමී බව හිතට අරන් එන පුංචිම දෙයක් වුණත් ගොඩාක් වටිනවා කියලා දැනෙන්නේ. ඉතින් කොයි තරම් අවිනිශ්චිත පීඩාකාරී කාලයකදී වුණත් සංසුන් සාමකාමී බව ජීවිතයෙන් පලා යන්න නොදී රැකගන්න මං හැමදාමත් උත්සාහ දරනවා. කොයි තරම් කුණාටු පිරුණ කාලයක් හරහා ජීවිතේ ගමන් කළත් පිටතින් නොවෙනස් සංසුන් බවක් රඳවගන්න එක වැදගත් කියලා මං හැමදාමත් විශ්වාස කරනවා. Gentle, calm, soft, peaceful, cozy.
මේ වචන අතරෙම අමෝතු සැනසීමක් තියෙනව නේද? අන්න ඒ සැනසිලිදායක මෘදු සුවය තමයි මේ ලෝකෙ මං ආසම වයිබ් එක. ඒ නිසාමයි මොනතරම් අසීරු කාලෙක වුණත් ඒ වයිබ් එක මගේ ජීවිතෙන් ඈත් නොවෙන්න මං වග බලා ගන්නේ. කාලය ගොඩාක් දේවල් වලට විසඳුම් අරන් එයි. එතකොට අපේ ජීවිත අපි නොහිතන නොපතන පැතිවලට වෙනස් වෙලා තියෙයි. සමහර විට ඒ අපි නොහිතන තරම් ගොඩාක් හොඳ පැත්තකට. ඉතින් මේ ගෙවෙන කාලය ඇතුලේ හැම වෙලාවකම මෘදු බව ඒක ආරක්ෂා කරගන්න. මං හිතන විදිහට නම් ඒක තමයි හොඳම මෙඩිසින් එක. ඉතින් මේ බලන ඔයා මේ වෙලාවේ ඔයාගේ ජීවිතේ මොකක් හරි ලොකු ප්‍රෙෂර් එකකින් ගත කරනවා නම් මං බලාපොරොත්තු වෙනවා මේ චූටි පීස්ෆුල් වීඩියෝ එක ඔයාලට සතුටක් සැනසිල්ලක් ගේන්න හේතු වුණා කියලා. හිතේ තියෙන බර මොහොතකට හරි පැත්තකින් තියලා සැනසිල්ලේ විනාඩි කිහිපයක් හරි ගත කරන්න ලැබුණා නම් ඒක මට ලොකු සතුටක්. එහෙනම් ඉතින් ආයෙත් දවසක මේ වගේම පීස්ෆුල් බ්ලොග් එකකින් හමු වෙමු. එතකන් හැමෝටම සැනසිලිදායක සතියන්තයක්.